Hi friends, welcome to my YouTube channel. කොහමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අදත් රස කෑම වේලකින් ඔයාලා හමු වෙන්න ඔන්න මම ආවා. ඊට කලින් කියන්න ඕන විශේෂම දේ මගේ ගම් කුකුල් ගොවිපලේ වීඩියෝ බලලා ඒ වගේ මම දාන හැම වීඩියෝ එකක්ම බලලා මට කතා කරන කමෙන්ට් කරපු, ෂෙයා කරපු, ලයික් කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි කියලා. රඹුටන් වාරෙත් ඇවිල්ලානේ. ඔන්න අද මම රඹුටන් කඩාගෙන ආවා කෑම මේසෙට. ඒ වගේම මට තවත් හැමෝම ආස පළතුරක් හම්බුණා. ඒ තමයි වරකා. අද කෑම මේසේ පළතුරු විදියට රසවත් වෙන්නේ වරකා වලින් සහ රඹුටන් වලින්. බලමුකෝ අද මොනවද මම හදන්නේ කියලා. ගමේ රසට රස කෑම වේලක් හදන්නයි යන්නේ. එහෙනම් මේ වීඩියෝ එකත් ඉවර වෙනකම්ම බලන්නකෝ. මුරුංගා වාරෙත් ඇවිල්ලානේ. ඉතින් හැමෝම ආසයිනේ මුරුංගා හොද්දට. ඉතින් අදත් මම මුරුංගා හොද්දක් හදනවා රසට. ඒ වගේම ගොටුකොළ සම්බෝලයක් හදනවා. මාළු මිරිස් තෙල් දානවා. ඔයාලා හැමෝම මගේ මාළු මිරිස් රසට තෙල් දාමු කියන වීඩියෝ එක ගොඩක් අය බලලා තිබුණා. ආදරණීය කමෙන්ට් තිබුණා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම අද මම මඤ්ඤොක්ක මාළුවක් උයනවා. ඊළඟට චිකන් කරියක් හදනවා. මේ ටික තමයි අද මම හදන්න යන්නේ. පළමුව මඤ්ඤක ටික සුද්ධ කරලා සෝදලා අරගෙන මේ විදියට කහ ටිකක් දාලා වතුර ටිකක් දාලා තැම්බෙන්න තියෙනවා. මේ වීඩියෝ එක බලන අලුතෙන් උයන්න ඉගෙන ගන්න දුවලා පුතාලා ඉන්නවනම් මඤ්ඤක තම්බද්දී පහල තම්බන්න එපා. මඤ්ඤක ටික ඇරලා තම්බ ගන්න. මඤ්ඤක වල යම් විසක් තියෙනවා නම් මඤ්ඤක ටික ඇරලා තම්බනකොට මොමාලෙත් එක්ක ඒ නැතු යනවා. ඒ නිසායි මඤ්ඤක ටික ඇරලා තම්බන්න කියන්නේ. ඒ වගේම මම කෑම හදනකොට මුලින්ම මම හදන හැම දෙයක්ම හදන්න ගන්න මෙනු එකේ තියෙන හැම දෙයක්ම සුද්ධ කරලා සෝදලා වේලසනින් සූදානම් කරගන්නවා. ඊළඟට මේ විදියට හොදලා ලෑස්ති කරගත්ත චිකන් ටිකට ගම්මිරිස්, කහ, ලුණු, ගොරකා මේ ටික දාලා සීසන් වෙන්න පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඊළඟට මේ විදියට සුද්ධ කරලා සෝදලා කපලා සුද්ධ කරලා සෝදලා ගත්ත මුරුංගා ටිකට මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, කුළුහල් ඇට කීපයක්, කහ කුඩු ස්වල්පයක්, තුනපහ අවශ්‍ය ප්‍රමාණයට දාලා මේ විදියට සූදානම් කරගන්නවා. ඊළඟට මේ මුරුංගායකට රම්පේ, කරපිංචා, තක්කාලි දැම්ම මුරුංගා ගොඩක් රසයි. තක්කාලි ගෙඩියක් මේ දේවලුත් කපලා දාගන්නවා. පුරුදු පොතු දෙක තුනකුත් දාගන්නවා. ඊළඟට වීලුණු ස්වල්පයකුත් මේ විදිහට කපලා දාගෙන මුරුංගා ව්‍යංජනයේට අවශ්‍ය ටික දැන් සූදානම් කරලා ඉවරයි. ඊළඟට මාළු මිරිස් ටිකත් මේ විදිහට කපාගෙන තක්කාලි, බීලුණු, කරපිංචා මේ දේවලුත් මේකටම කපලා මම සූදානම් කරගන්නවා. ඊළඟට මේ විදිහට දෙහි, අම්මිරිස්, රතුළුණු දාන නම් ගොඩක් හොඳයි. බීලුණු භාගයක් මම ලෑස්ති කරගන්නවා. ගොටුකොළ ටික සෝදලා ගොටුකොළ සම්බෝලේ හදන්න. ඊළඟට මේ විදියට මස් එක ටෙම්පරාදු කරන්නයි, මඤ්ඤක එක ටෙම්පරාදු කරන්නයි කරපිංචා, රම්පේ, සේර, ඒ වගේම බීලුණු මේ දේවලුත් මම පැත්තකින් සූදානම් කරගන්නවා. මම උයන කෑම වලට මම සාමාන්‍යයෙන් සුදු ලුණු එකතු කරන්නේ නැහැ. ඉතින් ඔයා මේ දේවල් වලට සුදු ලුණු එකතු කරනවා නම් තවත් රසවත් වෙනවා. ඉතින් මගේ බව්ව බබාලා ටිකක් ඉන්න හින්දා එයාලත් මේ කෑම කන හින්දා බව්වන්ට සුදු ලුණු විස නිසා මම සුදු ලුණු එකතු කරන්නේ නැහැ. මේ වෙන විට මම වේලස්සනින් ලිපේ තියාගත්ත මඤ්ඤක ටික මේ අනිත් ටික සූදානම් කරගන්න ටිකට වන්න හොඳ ගානට තැම්බිලා දැන් මිරිස් කුඩු ස්වල්පයක්, තුන පහ ටිකක් මුලින් මම ලුණු එකතු කරේ නෑ. දැන් ලුණු කුඩු ස්වල්පයකුත් එකතු කරගන්නවා. මේ ටික මම තවත් විනාඩියක් පමණ තැම්බෙන්න තියෙනවා. ඊළඟට මම අනිත් ලිපේ මස් එක හදන්න යන්නේ. තෙල් ටිකක් රත් වෙන්න තියලා ඊළඟට කරපිංචා, රම්පේ, ලුණු, සේර මේ සියල්ල දාලා ටෙම්පරාදු කරගෙන ඒකටම තුන පහ ටිකයි මිරිස් කුඩු ටිකයි දාලා මේ විදියට ටිකක් බෙදෙන්න ඇරලා තමයි මම මස් එක හදන්නේ.
මස් හදන විවිධ ක්‍රම තියෙනවා. ඉතින් එක එක ක්‍රම වලට කෑම හැදුවම කෑම වල විවිධත්වයකුත් තියෙනවා. අද මම හදන්නේ මෙහෙම. ඊළඟට තමයි මේ තෙම්පරාදුවට මස් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නේ මුලින් සීසන් වෙන තෙල් දීප මස් ටික. මේ විදියට මේ තෙල් වලම හොඳින් තෙම්පරාදු වෙන්න ටිකක් හොඳින් කලවම් කරගන්නවා. හොඳට පහේ ටික මස් වලට අල්ලගන්න. ඊළඟට ඉතා අඩු වතුර ප්‍රමාණයක් දාලා තමයි මස් ටික අඩු ගින්දරේ උයාගන්නේ. ගොඩාක් වතුර දාලා මොන දේ හැදුවත් රස අඩුයි. ඉතින් පොඩි වතුර ප්‍රමාණයක් එකතු කරලා මේ මස් ටික ඊළඟට මම උයා ගන්නවා. මේ විදියට තෙල් වලින් ටිකක් වැදෙන්න තියලා තමයි වතුර එකතු කරගන්නේ. කෑම වේලට හදන සියලුම දේ එකපාර සූදානම් කරලා එකතු කරලා ලං කරලා තියාගත්තම මේ විදියට ටට්ටක් ගාලා උයාගෙන යන්න ලේසි. ඊළඟට ගොටුකොළ සම්බෝලටත් මේ විදියට ගොටුකොළ ටික කපාගෙන ලුණු අම්මිරිසුත් කපලා දෙහි ටිකත් මේ විදියට සූදානම් කරගෙන පොල් ටිකක් දාලා තියලා උයලා ඉවරලා කන්න ඕන මෙන්න තියලා ගොටුකොළ සම්බෝලේ හදාගත්තම රසට කෑම වේල කන්න පුළුවන්. ඊළඟට මේ විදියට මාළු මිරිස් ටිකත් ටට්ටක් ගාලා තෙල් දා ගන්නවා. ඔයාලට මේ වීඩියෝ වෙනම බලන්න ඕන නම් මඤ්ඤොක්ක කරිය හදන වීඩියෝ, මාළු මිරිස් රසට තෙල් දාන වීඩියෝ මගේ channel එකට ගියාම බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ වල link එක මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකට දාලා තියන්නම්කෝ. ඔයා අලුතෙන් උයන්න ඉගෙන ගන්න දුවෙක් පුතෙක් නම් ඔයාට බොහොම ප්‍රයෝජනවත් වේවි. කරි 4-5ක් හදලා ටක් ගාලා පැයෙන් කෑම ටික හදන්න පුළුවන්. ඔයා අත ඉක්මන් කරලා වේලස්සනින් කෑම ටික හදන්න මුලින්ම ඒදගෙන සූදානම් කරගෙන තියාගත්තම අනිත් ලිපේ මේ විදියට මස් එකක් තිදෙනවා. මම මස් එකට කොච්චි කරල් දෙකකුත් මේ විදියට කපලා දා ගන්නවා. මාළු මිරිස් ටික අඩු ගින්දරේ මේ විදියට තෙම්පරාදු කරගන්නේ. මාළු මිරිස් එකට අන්තිමේදී මම සෝස් ටිකකුත් එකතු කරගන්නවා. එතකොට තවත් රසයි. තක්කාලි සෝස් ස්වල්පයක් එකතු කරගත්තාම මඤ්ඤොක ටික දැන් ගානටම හින්දිලා තියෙන්නේ. දැන් මඤ්ඤොක එකට මම පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ගොඩාක් පොල් කිරි දාන්නේ. ඒ වගේම මඤ්ඤොක එක ඒ ලිපේ තැම්බෙන අතරතුර මම අනිත් ලිපේ මුරුංග එකත් දැන් කිරි දාලා තැම්බෙන්න තියෙනවා. මිටි කිරි දාලා ඔහේ පැත්තකට වෙලා ඉන්න එපා. හොඳින් හැඳි ගන්න නැත්තම් කිරි කැට ගහයි. මේ විදියට මඤ්ඤොක ටික හින්දෙන්න හදාගෙන දැන් මම ටෙම්පරාදුකුත් මේ විදියට දාගන්නවා. එතකොට මඤ්ඤොක එක විතරක් වුණත් බත් කන්න පුළුවන්. හරිම රහයි. ඔයා හදලා බලන්නකෝ. මේ විදියට මම ටට්ටක් ගාලා මේ කෑම ටික සූදානම් කරගත්තා. වරක ටිකත් මම මේ විදියට සූදානම් කරගත්තා. කොස්සර ටික මම වෙනම තියාගත්තා. වෙනම රස කෑමක් හදන්න. මේ විදියට බත් එකත් රයිස් කුකරේ ගහලා හදාගත්තා. මස් උයලා මුරුංගා හොදි හදලා මාළු මිරිස් තෙම්පරාදු කරලා මඤ්ඤොක මාළු හදලා ගොටුකොළ සම්බෝල උයලා රසම රස කෑම වේලක් හදාගත්තා. ඉතින් ඔයත් හදලා මට රස කියන්නකෝ. ඔයා තවම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඔයාගේ වටිනා අදහස් comment කරන්න. ඔයාගේ comment එක මේ වීඩියෝ දිගටම කරගෙන යන්න මට ලොකු හයියක්. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න. මම චමිලා.